හායි කොහොමද ඉතින් ගොඩක් දවසකින් මං හිතුවා vlog එකක් දාන්න. මේක නම් ඉතින් මගේ බර්ත්ඩේ vlog එක තිබුණා නම් පෙබ්‍රුවරි වල. හැබැයි මේ ටිකේ චුට්ටක් බිසි වෙච්ච නිසා මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් බලමු මගේ බර්ත්ඩේ එක දවසේ මොකද වුනේ කියලා. අපි උදේම ගියා පන්සලට. උදේම කියන්නේ ඉතින් ටිකක් දවල් වෙලා පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මම හැමදාමත් කරන්න ආස පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි පුංචි අහිංසක මෙන්න මේ වගේ අයට කෑම ටිකක් දෙන එක. ඉතින් ඒක මම මගේ හැම විශේෂ දවසකදීම කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. මට පුළුවන් හැම දවසෙම මම ඒක කරනවා. විශේෂ දවසක් වෙන්න ඕනේ අපිට කරන්න පුළුවන් නම් ඒක හැමදාමත් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉතින් මෙන්න මේගොල්ලන්ට කෑම දුන්නා. ඔන්න ඊට පස්සේ පුංචි සර්ප්‍රයිස් එකකට අරගෙන මෙන්න මෙයා මව බලන්න ආවා. ඊට පස්සේ ඉතින් මං කරේ එයාගෙන ආපු බර්ත්ඩේ කේක් එක කපන එක. ඊට පස්සේ මේ ඉතින් කරන්නේ මට මොකද හම්බ වෙච්ච බර්ත්ඩේ ගිෆ්ට් එක කියලා ඉවසිල්ලක් නැතුව බලන එක. ඉතින් අපේ ඔන්න රූබිත් ඇවිල්ලා බලනවා මොකද්ද මේ හම්බ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං ආස ගිෆ්ට් එකක් මට මගේ හස්බන්ඩ් ගෙනත් දුන්නා. මං හරි ආස දෙයක්. ඉතින් එයාටත් මේ vlog එකකින් කියන්න ඕනේ thank you very much. මම ඒකට ගොඩක් ආසයි. ඊට පස්සේ අපි දෙන්න ඩිනර් ගන්න ෂෙල්ටන් කොලම්බෝ හොටෙල් එකට ගියා එදා. ඉතින් ඊට පස්සේ ඒ බුෆේ එක ගැනත් කියන්න ඕනේ. ඇත්තටම මේ බුෆේ එකත් හරිම ෂෝක්. ඇත්තටම ගොඩක් වෙරයිටිස් තිබුණා. හරිම worth. අනිත් එක කෑමත් හරිම රසයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ ඩිනර් එක එන්ජොයි කරා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒ තමයි ළඟ ලයිව් ස්ටේෂන් එකක් තියෙනවා. අපිට කැමති සීෆුඩ් එකක්. එතකොට අපිට ඕන විදිහට ඒගොල්ලෝ හදලා දෙනවා. එතකොට පාස්ටා කෝන් එකකුත් තිබුණා. ඒකෙත් අපිට කැමති විදිහට අපි කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඒගොල්ලෝ හදලා දෙනවා.
තියෙන ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක. ඒකෙත් හරිම ලස්සන ඩෙසර්ට්ස් තිබුණා. ඒ වගේම ලස්සනයි වගේම ඒවා හැම එකක්ම රසයි ඇත්තටම. ඩෙසර්ට්ස් වරයිටිස් ගොඩක් තිබුණා. අපිට කැමති එකක් දාගෙන අපිට කන්න පුළුවන් ඉතින්. Heartbeats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? But watching you stand alone, all of my doubt suddenly goes away somehow. One step closer. I have died every day waiting for you, darling. Don't be afraid. I have loved. මේ තමයි මට හම්බ වෙච්ච අනිත් සර්ප්‍රයිස් එක. ඉතින් මට ගොඩාක් සතුටුයි. මට අමතක වෙන්නේ නැති බර්ත්ඩේ එකක් මේ බර්ත්ඩේ එකත්. ඉතින් මේ බර්ත්ඩේ එක ලස්සන කරපු මගේ අම්මටයි තාත්තටයි එතකොට මගේ හස්බන්ඩ්ටයි ගොඩාක් thank you කියලා කියන්නත් ඕනේ. එයාලා නිසා මම සතුටින් හිටියා ඒ දවසම. ඉතින් ඔයාලා හැමෝටම thank you මේ vlog එක බලුවට. අපි තවත් vlog එකකින් හම්බ වෙමු. Bye bye. Heartbeats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? But watching